Hi, Koda. Welcome back to my YouTube channel. මේක තමයි මගේ ෆස්ට් vlog එක. සබස්ක්‍රයිබ් කරලා නැති අය සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉන්නේ මගේ අක්කා. බලන්නකෝ මගේ අක්කයි අද කොහෙද යන්නේ කියලා, මොකද කරන්නේ කියලා වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. ඔය දැක්කනේ. මයි අපේ අක්ක කිව්වා ඕක මම ඔතනින් තියද්දිම ඕක වැටෙනවා ඕක ඔතනින් තියන්න එපා කියලා. ඒත් මගේ පණ්ඩිතකමට මං ඒක එහෙමම තිබ්බා. ඊට පස්සේ අක්කා කිව්වා වගේම හැමදාම ඔක කියන දේ ඒ විදිහටම වුණා. ඊට පස්සේ ඔය බලන්නකෝ වීඩියෝ එක ඉස්සරහ ඇති මම ඕක දැන් අක්කා එපා කියලා වැටෙනානේ. සායි එතනින්ම තියනවා. ගණන් ගන්න පොය වගේ වැඩ තමයි මං කරන්නේ. මෙයාලට නම් දැන් අවුලක් නෑ එයාලා දන්නවා. මේක තමයි මං ඔය දැක්කනේ ඔය තියෙන්නේ. ඔය ආයේ ඒ විදිහටම තිබ්බා නේද? අපේ අක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා. දැන් ඒක ඉස්සෙල්ලා වුණා දැන් මොකුත් කියන්න බෑනේ. ඉතින් අක්කත් කට පියම්ම ඉන්නවා. එයාලට ගානක් නෑ එච්චර. ඊට පස්සේ මේ තමයි මගේ ජීවිතේ සතුටුම දවසක්. මගේ අක්කා එක්ක එයාගේ කාර් එකේ එයා ලයිසන් ගත්තට පස්සේ අපි දැන් මාව shopping එකක් ගියා. තනියම අපේ අයියවයි නංගිවයි දාලා. බලන්නකෝ අපි දෙන්න මොකද කරන්නේ කියලා. අයියෝ මගේ මූණ නපුරු පාටයි. හරි මම ඇත්තට නපුරු නෑ හරිද? අනේ ඉතින් මම වැඩේ පනගත්තා. මට කොහේ හරි යද්දි මොන හරි කරද්දි මට හැම දෙයකටම සින්දුවක් අහන්න ඕන. ඉතින් මම සින්දුවක් දාගත්තා. අපි දෙන්න ඒකත් අපි දෙන්න මොනවද කතා වෙවි යනවා. පොඩි chat එකක් දාගෙන. මම හිතන්නේ අපේ අයියා හරි නංගි ගැන හරි තමයි chat එක දාන්නේ. අනේ හරිම ෂෝක් කරේ මගේ නම් අවසන් දවස. ඔයාලත් කමෙන්ට් කරන්නකෝ ඔයාලා අක්කා එක්ක අක්කත් එක්ක ෂෝක් කරනේ. මට කියන්න තේරෙන්නේ ඒ තරම සතුටුයි. බලන්නකෝ කමෙන්ට් කරන්න ඔයාලා අක්කත් අපේ අක්කා වගේද කියලා. බලන්නකෝ ඔයාලා වීඩියෝ එක කරනකම් අපේ අක්කා. මේ අපි යන්නේ තව චුට්ටකින් බලන්නකෝ. අපේ නංගි අපේ ගෙදර ඉන්නේ. මං හිටියේ අක්කලා ගෙදර. ඊට පස්සේ අක්කා මා එක්කන් ගියා. අපේ නංගි තාම දන්නේ මං අක්කා එක්ක යනවා කියලා. අපේ නංගි එක්ක යන vlog එකක් තියෙනවා. මම ඒක පේකට පස්සේ දාන්නම්කෝ. ඊට පස්සේ අපි දෙන්න කතා වෙවි ගියේ මායි අක්කයි දැන් අපේ නංගි ආවම මෙන්න මෙහෙම කරයි කියලා. ඒ විදිහටම අපි දෙන්න කතා වුණ විදිහට මෙයා කරවන්න අපි කියන්නේ කොහෙද කියලා බලන්නකෝ. ඔය හැබැයි අපි අක්කට තාම මේ දවස් මම හිතන්නේ 4ක් විතර ලයිසන් එක අරගෙන ආයිද චුට්ටක් තාම රිවර්ස් කරන්න චුට්ටක් අමාරුයි. හැබැයි අපි ගිය හැමදැනම පාක් කරන්න එතන හිටපු කට්ටිය සපෝට් කරවන්නේ. ගොඩක් හොඳ මිනිස්සු හිටියා. ඒගොල්ලන්ට ගොඩක් thank you. ඊට පස්සේ අපි දෙන්න මේ යනවා. කොහෙද? මේ තමයි තිලක් මයික. බලන්නකෝ අපේ අක්කයි මයි මොනවද කන්නේ කියලා. බලන්නකෝ අපේ අක්කා මට කරන අසාධාරණ කම් ටික. ඔන්න දැක්කනේ මම මේ බෑග් එකට යන ගමන් මං ආසි චූටි දේවල් තව ගත්තා. ටික දුරක් යද්දී අපේ අක්කා දැක්කා. ඊට පස්සේ දැකලා අපේ අක්කා කිව්වා අක්කා එක්ක ආවේ අයියා එක්ක නෙමෙයි කියලා. මට මතක් කරලා දුන්නා. අයියත් එක්ක ආවම අයියා ඕනි දෙයක් ගන්න දෙනවා.
අක්කත් ඉතින් බයින්නේ ඇත්තට ඔය ඕනේ නැති චූටි චූටි ඒවා නිකන්නේ. උනාට අයියා හොඳයි. අයියා ඔක්කොම අරන් දෙනවා. නළු ලස්සන ලස්සන ගොඩාක් දේවල් තියෙනවා මේකේ. මං ආයි මගේ රූම් මේ රූම් එකට ගන්න මේ බඩු ටිකක් ගන්න එනවා. ඒත් මං තව ලස්සනට වීඩියෝ එකක් පෙන්නන්න. මීනිමම් දෙක හොරු මුණක් දාගෙන ඉන්නේ අපේ අක්කා. අපේ අක්කා බැන්නේ නෑ ගත්තට. එනවාට කිව්වා මාව ආයි වෙන දවසක එක්කන් එන්නම් කිව්වා. මම මගේ වොලට් එක දාලානේ ආයි. මගේ වොලට් එක අරන් එන්න කිව්වා. ඒතකොට අක්කා මාව එක්කන් එන්නම් කිව්වා. ඊට පස්සේ මේ වීඩියෝස් ටිකයි යන්නේ ගන්න පුළුවන් වුණේ. මේ ෆෝන් එකේ බැටරි තිබ්බෙත් නෑ. ඊට පස්සේ මේ ඔන්න අපි දෙන්න දැන් යනවා තව ගමනක්. අපි යන්න හිටියේ මෙහෙ නෙමෙයි. උනාට මෙතන ළඟ නිසා අපි දෙන්න යනවා. ඒ වෙලාවේ ගොඩක් වාහනක් තිබ්බා. මේ නම් හැබැයි මේ නම් 4ට විතර. ඒත් වාහන වැඩි යන්නේ. ඔන්න අපි දෙන්න ආවා. කොයිද? මේ තමයි රාජගිරිය ෆුඩ් සිටි එක. ඔන්න බලන්නකෝ ඔයාලා ඒක ඇතුළට ගියාම මම වීඩියෝස් ටිකක් ගත්තා. ඒකේ මේ ගොඩක් පළතුරු ගන්න අපි මේකෙන් තමයි. ඒකේ තියෙන අලුත් පළතුරු ගොඩක් ಜಾති තියෙනවා. හරිම ලස්සනයි. යන්නේ අහන්නක මම ඔයාලට පෙන්නන්න. ඉතින් අර ලස්සනයි. මේ මොන හරි වාසය යන මේ වගේ ෆෘට්ස් ගොඩක් තියෙද්දි ලස්සනට තියලා තියෙනවා යාළුවා. ෂෝක් නේ? සෝරි අනේ දෙක්කනේ මම වොයිස් කර ඉද්දි මම මේ ෆස්ට් බ්ලොග් එක නෙති මම කලින් බ්ලොග් එඩිට් කරලා තියෙනවා. උනාට වොයිස් කරන්න චුට්ටක් බයයි හින්දා මේ හිටියේ. උනාට මම හිතුවා මේ බ්ලොග් එක මම ආසම බ්ලොග් එක දාන්න ඕනේ කියලා අපේ අක්කයි නංගි අයියේ ගමනක් ගිහින් හිටියේ. ඒකයි මම වොයිස් කරන්න ගත්තේ. ඔන්න දැන් මේ 3 දෙනා ආවා. ඊට පස්සේ මම දැන් ඩෝල් ටොක් කරගෙන වොයිස් කරනවා. අද එකයි. ඔයාලා ඇසෙන් පළතුරු මොකක්ද? මං රකුට. අර ග්‍රේප්ස් එක හරිම ලස්සන යන්නේ. අර ප්ලාස්ටික් ග්‍රේප්ස් තියෙන්නේ. ඔන්න ඒ වගේ මාර ලස්සන. හැබැයි ඇත්තටම අපේ අක්කා කණේව ගත්තට නම් බයින්නේ. ඒ වුණාට මං කෝකටත්. ඔය වගේ වැඩ තමයි ඉතින් කරන්නේ.
අපේ අයියා කන්නේ පාන්පාන්කින් විතරයි ෂෝරිස් එහෙම. ඊට පස්සේ මයි අක්කයි අයියයි විතරනේ ගෙදර. ඊට පස්සේ අපි තුන් දෙනාට ටී ටයිම් එකට කිව්වට අපි ඔය ටික කද්දි 6ට විතර ඇති. අපි අරගෙන ගිහලා අපි තුන් දෙනා කෑවා. අපේ නංගිවත් වීඩියෝ කෝල් එකක් කරා හවුස්. අර තිබ්බේ මං දැන් පෙන්නේ කුල්ෆි. මං ඒක අද නෙමෙයි කලින් දවසක කෑවා. උනාට මං නම් ඒකට එච්චර කැමති නෑ. ඔයාලත් කාලා බලන්නකෝ ඔයාලා කැමති වෙනවද කියලා. මං නම් මේකෙන් කැමති නැති වුණ එකම දේ ඒක තමයි. අනිත් හැම කෑමක්ම හරිම රසයි. එසේම අයකයි. මං කිව්ව වීඩියෝ එක පටන් ගත්තේ අපි දෙන්න යන්න කියපු ගමන යන්න බැරි වුණා කියලා. අපි දෙන්න යන්න ගියේ කැලණි පාන්සල්. ඒ වුණාට අපි දෙන්න ගොඩක් වෙලත් ගියා. ඊට පස්සේ අපි කතා වුණා අයියයි මමයි නංගි අක්කයි අපි 4 දෙනාම අපි කට්ටියම පස්සේ දවසක පන්සල් යනවා කියලා. ඒ ව්ලොග් එකත් මම අරන් එන්නම්කෝ. ඊට පස්සේ ඔන්න අපි දෙන්න ගෙදර යනවා. ඔය වෙලාව 5:45ට විතර ඇති. ඒත් අවුවයි. ඔය බලන්නකෝ අපේ අක්කා රිවර්ස් කරලා නිගේ හරියට පාක් කරලාද කියලා බලන්න ඩෝයි කරලා. එයා හැමතැනම එහෙම තමයි. ඩෝයි කරලා බලන ආකෙලින්ද කියලා අපි දැක්කනේ. අක්කේ ෆෝන් එකේ මම ෆෝන් එකේ. හරි අද vlog එක ඉවරයි. Thank you. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye. Thanks for watching.